හරි හරි ඉතින් අද අපි කතා කරන්න යන්නේ OP52 අප්ඩේට් එකේ ගේම් එකට එන්න තියෙන අලුත්ම අප්ඩේට් ටික සහ අලුත්ම කැරක්ටර් ගැන. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් පළවෙනි වෙනස්කම තමයි ඩේටා නැති වෙලාවක ගේම් එක ගියාම ඔෆ්ලයින් ප්ලේ කියලා පෙන්නනවා. ඊට පස්සේ ඔෆ්ලයින් ප්ලේ බුවාම අපේ ඔටෝ කාෆ්ලයින් මැප් එකකට අරන් යනවා. කාෆ්ලයින් මැප් එකට අරන් ඊට පස්සේ ඒකේ ඊට පස්සේ මේ ඒ ගේම් එකේ නම 2048 කියලා එකක්. ඒක ස්ටාර්ට් දුන්නාම නිකන් පසල්ස් ගේම් එකක් වගේ මේක. දෙක මේ උඩ දින දෙක පල්ලෙහාට මේවා කරාම ස්විප් කරාම හතර පෙන්නනවා. ඒ වගේ සරල ගේම් එකක් තමයි මේක. හරි. එහෙනම් අපි වැඩි කතා නැතුව දෙවෙනි වෙනස්කමට යමු. ඉතින් අලුත් කැරක්ටර්. හරි අලුත් කැරක්ටර් මොස් කියලා කෙනෙක්. ඉතින් මෙයා තමයි අපිට OP52 අප්ඩේට් එකෙන් එන්න තියෙන්නේ. මෙයාගේ පොඩි ඉන්විසිබල් ස්කිල් එක තමයි එන්න තියෙන්නේ. ඒ කියන්නේ ඉන්විසිබල් කියන්නේ පේන්නේ නැති ස්කිල් එක තමයි මේ එන්නේ OP52 අප්ඩේට් එක. මේ ඉතින් ඉන්විසිබල් කිව්වම කට්ටිය හිතනවා ඉතින් අප්පෝ මේ ගේම් එක. හැබැයි මෙහෙමයි ඉන්විසිබල් කියලා පෙන්නන්නේ. ඉස්සෙල්ලාම ඔරෙන් කලර් එකක් පෙන්නනවා. අපිට පොඩි මේකක් දෙනවා. අර එන මේ ෆයර් කරනවා වගේ උඩින් මෙයා ඉන්විසිබල් කියලා මේ මෙතන උඩින් පෙන්නනවා. ඔය කටට පේනවා ඉතින් ඉන්විසිබල් කියලා එහෙම තමයි තියෙන්නේ. ඉන්විසිබල් වුණාට පස්සේ අපිට ෆයර් කරාම මේ ස්කිල් එක යනවා. නිකන් මංගේ කැරක්ටර් දාන් ඉන්න එක්කෙනෙක්ට ගැහුවාම ඒ ස්කිල් එක මේ වෙනවා වගේ තමයි. හරි. එහෙනම් අපි වැඩි කතා නැතුව තුන්වෙනි වෙනස්කමට යමු. ඉතින් තුන්වෙනි වෙනස්කම තමයි අපිට ගෲප් ෆොටෝ එක ෆොටෝ එකවම ෆිල්ටර් දාගන්න පුළුවන්. ඉතින් මෙතන ෆිල්ටර් එකවම ෆිල්ටර් වර්ග හතරක් වගේ පෙන්නනවා. ඒ හතරම වගේ අපිට දාගන්න පුළුවන්. හතරවෙනි වෙනස්කම තමයි ඉතින් අලුතෙන් ඉමෝට් මේකට එනවා. අලුතෙන් මේක ෆිනිෂ් මූව් කියලා. ඒ කියන්නේ එනිමි කෙනෙක් නොක් ඩවුන් වුණාට පස්සේ එයාව කිල් කරන්න ෆිනිෂ් මූව් එක තියෙන්නේ. ෆිනිෂ් මූව් එකට අලුතෙන් මේවා ටිකක් එනවා. නිකන් මේ වගේ උදාහරණයකට කටට මම ඇති අර සසුකේ කටාන එකටත් මේ වගේ එකක් ආවා. ඉතින් මේ වගේ එකක් තමයි සසුකේ කටාන එකටත් ආවේ. හරි පස්වෙනි වෙනස්කම තමයි ඉතින් අර කස්ටම් හඩ් එක නිකන් පොඩි කෙලීගේ ලුක් එකට වඩා මේ අලුතෙන් මැක්සිමම් ගේ මේක තමයි තියෙන්නේ. ඉතින් OP52 අප්ඩේට් එකෙන් පස්සේ මේවා තමයි ඔයාලට පෙන්නන්නේ. ඉතින් මෙතන තියෙන මේ මොහොත් රෙකමන්ඩ් ඒවා තමයි මෙතන තියෙන්නේ. ස්නයිපර්ද ඒ ඔක්කොටම මෙතන රෙකමන්ඩ් මේවා තියෙනවා. මේ තියෙන්නේ අලුතෙන් මේ කස්ටම් හඩ් එක මේවා කරන්න තියෙන විදිය. ඉතින් අපි හයවෙනි වෙනස්කමට යමු. හරි ඉතින් OP52 අප්ඩේට් එකකින් මාළු අල්ලන්නත් තියෙනවා. මාළු අල්ලන්න කැමති කට්ටියට මාළු අල්ලන්නත් තියෙනවා. මේක ඉතින් සුපරිම හතරලකේ මාළු දැලක් එක මාළු අල්ලන්නත් පුළුවන් මේකේ. සෝෂල් අයිලන්ඩ් එකේ තමයි මේක තියෙන්නේ. හරි රතු පාටට තියෙන එක මේ ඉබුවම තමයි නිකන් ඔය දැල යන්නේ. දැල මේවා කරාට පස්සේ මේ අපිට මේ මාළුව කව් වෙලා කියලා. ඉතින් ඒක ගත්තට පස්සේ මේ වගේ තමයි එන්නේ. මේ කැස් බෑර් එක වගේ ගත්ත ගමන් වගේ එන්නේ. හරි එහෙනම් අපි ඊළඟ වෙනස්කමට යමු. හරි ඉතින් හත්වෙනි වෙනස්කම තමයි ප්ලේන් එක. ප්ලේන් එක ගිනි ගන්නවා වගේ පෙන්වන්නේ. නිකන් ඒක මැප් එකේ කියන්නේ ඇදේට. මැප් ඇදේට තමයි යන්නේ. ඉස්සර කෙලින් ගිහලා දැන් ඇදේට යන්නේ. තුන් පැත්ත ගිනිගෙන ඔය දැක්කන ඇදේට යන්නේ. හරියට අපි 8 වෙනි වෙනස්කමට යමු. තව දෙයක්. මේ වගේ යටින් පෙන්වනවා එකේ.
හරි. එහෙනම් අපි අටවෙනි වෙනස්කමට ඉතින් බර්මියුඩාට අලුතෙන් මේකක් මේවා කරනවා කියලා තමයි තියෙන්නේ නිකන් අර බාබර් ෂොප් එකක් වගේ. ඒක හරියටම වගේ කන්ෆර්ම් නෑ. ඉතින් කන්ෆර්ම් වුණොත් මෙහෙම තමයි පෙන්වන්නේ. තට්ටු දෙකේ එකක් මෙහෙම තමයි පෙන්වන්නේ. මේ හරි එහෙනම් අපි 9 වෙනි වෙනස්කමට යමු. හරි ඉතින් අපි 9 වෙනි වෙනස්කමට යන්න හදන්නේ. ඉතින් මෙහෙම තමයි ඉතින් අලුතෙන් එන යා ඩ්‍රොප් එක පෙන්වන්නේ. ඉතින් නිකන් තාප් වගේ පෙන්නනවා. ඉතින් මේක ඉතින් ප්ලේස්ලට සුපිරිම වාසියක් කියලා හිතනවා. ඉතින් මේ වගේ තමයි පෙන්වන්නේ ආයත රොකට් එකක් වගේ. ඇත්තට මේක වාසියක්. මේ වගේ තාප් වගේ මේවා වල පෙන්නන්නේ මෙතන තාප් වගේ හදනවා. අදකනේ ඒ වගේ තමයි මේ අලුත් වෙන්ඩින් මැෂින් අපිට පෙන්නන්නේ. හරියන අපි 10 වෙනි වෙනස්කමට යමු. හරි ඉතින් 10 වෙනි වෙනස්කම තමයි ඔයාලා හිතන්නේ මොකක් කියලාද? ඉතින් අපිට වාහනේ යද්දී අපිට නයිට්‍රස් දාන්නත් පුළුවන්. දැන් ඒක පට්ටම ලස්සනක් තියෙන්නේ නයිට්‍රස් දාද්දී. ඉතින් බයික් එකේ යද්දී නයිට්‍රස් දාන්න පට්ටම ලස්සනක් තියෙන්නේ. අන්තිමේටම නිකන් ෆ්ලෑෂ් වගේ එක. ඉතින් මේ වගේ තමයි ඉතින් පෙන්නන්නේ. ඉතින් අපි 11 වෙනි වෙනස්කමට යන්නේ නේ. හරි ඉතින් මෙයා කොළ පාට තමයි අපිට අලුතෙන් පෙන්නන හිල් පොයින්ට් එක තියෙන්නේ. ඒකත් ඉතින් ඇත්තටම ලස්සනයි. හරි එහෙනම් අපි 12 වෙනි වෙනස්කමට යමු. හරි ඉතින් 12 වෙනි වෙනස්කම තමයි ඉතින් අපේ කේඩි එක මෙටල් සිදියට හම්බෙන එක. ඉතින් ඒ කියන්නේ ලොකු දෙයක් නෙවෙයි ඉතින් මෙටල් සිදිය තමයි හම්බෙන්නේ. හරි එහෙනම් අපි අපේ 13 වෙනි වෙනස්කමට යමු. ඉතින් 13 වෙනි වෙනස්කම තමයි අපිට වෙපන්ස් වලට 100ක වගේ පොඩි ඩිස්කවුන්ට් එකක් හම්බෙනවා. ඩෙසර්ට් වලට උදාහරණයක් මිනියෝසි ගමුකෝ. මිනියෝසි වලට මිනියෝසි එක 800 නම් අපිට ඩිස්කවුන්ට් එකක් විදියට 700ක මේකකට එනවා. හරි. ඉතින් මම හිතනවා අපි 52 එක ගැම්මක් කියලා. ඉතින් කට්ටිය රෙඩි වෙලා ඉන්න. මේක ජනවාරි වල තමයි ඉන්නේ. ඉතින් වීඩියෝ හොඳ නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් දාන්න. Vapor do vapor, vapor do vapor, vai tomar vapor do vapor. Uma noite convocou, então vem senta o cu popô. Uma noite convocou. Meia-noite você tchau.